අයිබෝන් අපි 2024 අමතර පන්තියේ පටන් ගන්න යන්නේ. අපි කතා කරමින් තිබ්බේ බහුපත්සිත ශේෂ ප්‍රමේය පාඩම තමයි අමතර පන්තියේ කතා කරමින් තිබ්බේ. නමුත් ඒකේ අර වැදගත්ම කොටසක් තමයි කරන්න තියෙන්නේ. අර ගොඩක් අය වැඩි ඉස්කෝලේක පන්තියක තේරෙන්නේ නැති ශේෂ ප්‍රමේය නැවත නැවත යෙදීම කියන සංකල්පය තමයි ඒකේ උගන්වන්න තියෙන්නේ. නිසා මම ඒක සාමාන්‍ය ෆිසිකල් පන්තියේ දවසවල තියලා අද දවසේ ත්‍රිකෝණමිතිය මිශ්‍ර ගණන් දෙක තුනක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඔබේ ත්‍රිකෝණමිතිය නවත්තපු දෙනව අරගෙන අපි 2යි සූත්‍ර 3යි සූත්‍ර කතා කරමින් තිබ්බේ. ඒ වාසිත මිශ්‍ර ගණන් කීපයක් කතා කරන්න යන්නේ. හරිද? දාගන්න ත්‍රිකෝණමිතිය පොත අරගෙන 2යි දෙකයි තුනයි ආශ්‍රිත මිශ්‍ර ගණන්. මේ සමහර ඒවා මම ඔයත් එක පන්ති හදපුවා තියෙන්නත් පුළුවන්. හරිද? මම දෙක තුනක් ටට්ටක් ගාලා කතා කරනවා. සමහර විට මේ ගාන අපි කතා කරලා තියෙන්න පුළුවන්. නමුත් යම් වැදගත්කමක් තියෙන නිසා මම කතා කරයි යනවා. ටක් ගාලා දාන්න හදලා ඉවරුනොත් ඔයා එක ඕකේ කියලා දාන්න. හදලා ඉවරුනොත් දාන්න. සවුන්ඩ් මදි කියලා දාලා තියෙනවා. හරි. හදලා ඉවරුනොත් ටක් ගාලා දාන්න. මං ගානට ආවොත් වම් පැත්ත මම හිතන්නේ මම මේක පන්තිය හැදුවා වගේ අදහසක් තමයි මට තියෙන්නේ. පොඩි ගැඹුරක් තියෙනවා. අපි හිතන්නේ මෙහෙමයි. අපි ළඟ 4යි t සහ 2යි t තියෙනවා. අපි ළඟ 4යි t සහ 2යි t තියෙනවා. උත්තරේ තියෙනවා 4යි t සහ 8යි t තියෙනවා. අපි ළඟ 4යි t සහ 8යි t තියෙනවා. උත්තරේ තියෙනවා 4යි t සහ 2යි t. එහෙනම් මොකද වෙන්න ඕනේ? එකක් මේ කතාවේදී අපි 2යි t හදා ගන්න ඕනේ. අනිත් පැත්තට 4යි t දෙන්න. එතකොට අපි කොහොමද 8යි t කියන එක්කෙනකින් 2යි t එන්නේ? අපිට එහෙම 8යි t 2යි t ගන්න බෑ. අපි දන්නේ ඕනෑම කෝණයක් එයාගේ භාග කෝණයට හරවන්න පුළුවන්. ඕනෑම කෝණයක් එයාගේ භාග කෝණයට හරවන්න පුළුවන්. 8යි t යාගේ භාගේ 4යි t ගෙනලා 4යි t යාගේ භාගේ 2යි t ගේන්න පුළුවන්. එක එක. ඕනෑම කෝණයක් එයා භාග කෝණ හරවන්න පුළුවන්. 4යි t නම් කොහොමද එයාගේ භාග 2යි t ගේන්න පුළුවන්. හරිද? අපේ කතාව. දැන් අපි ළඟ 4යි t 8යි t දෙන උත්තරේ දෙනවා 4යි t සහ 2යි t. දැන් බලමු අපේ කතාව. යම් කෝණයක් එයාගේ භාග අපි දන්නවා. දැන් 4යි t 8යි හරි 4යි 2යි.
එතකොට මම කල්පනා කරන ප්‍රධාන දේ තමයි 4යි ටීට අවුලන්නේ නැහනේ. 4යි ටීට අරකේ තියෙනවා. මමත් 4යි ටීට තියාගත්තට ලොකු ගැටලුවක් නැහැ. 8යි ටීට අනිවාර්යෙන් අයින් වෙන්න බෑ. මම ඉස්සෙල්ලාම කරා 8යි අයින් කරනවා. විශේෂයෙන්ම එකේ ඉලක්කමක කොස් පදයක්වත් අපි දන්නවා එකේ ඉලක්කම කැපිලා යන්න බාකෝන් ලියනවා. 4යි ටීට ප්‍රශ්නයක් නිසා මම දැනට තියාගත්තා. මෙන්න 8යි ටීට එක මම ලියනවා බාකෝන. කවුද? එකේ ඉලක්කමක එක આવොත් එකේ ඉලක්කම කැපිලා යන්න බාකෝන් ලියනවා. කවුද? 2යි කොස් වර්ගමයාගේ භාගය. 4යි ටීට රින එක. ධන එක රින එක යනවා. කොච්චර ලොකු ගණන් ගියත් අර මුල්ම සරසාමයන් තුනේ ක්‍රම නිතරම පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඕනෑම ගානක පොදු පද එළියට ගන්න පුළුවන්. දැන් පොදු පදයක 2යි කොස් 4යි එළියට ගන්නවා. එක ධන කොස් 4යි එළියට තියෙනවා. දැන් 4යි ටීට 2යි ටීට හරවන්නත් ඕනේ. මෙයා අවුලන්නේ නැහැ. 4යි ටීට 2යි ටීට හරවන්න ඕනේ. මෙයා ගැටලුවක් නැහැ. එක ඉලක්කමක කොස් පදයක්වත් එක ඉලක්කමක පිළිෙන් බාකෝල් වෙන කවුද? 2යි කොස් වර්ග 2යි ටීට රින එක. ධන එක රින එකක් යනවා. 2 2 4යි කොස් 4යි ටීට ඔමයි. ඔකේ අදහස. ඒක අර ළමයිගේ තියෙන ප්‍රශ්නේ තමයි මෙතනදී මෙන්න මෙහෙම පටලවා ගන්න එපා. 4යි ටීට 8යි ටීට තිබිලා අතන 4යි ටීට 2යි ටීටනේ. මේ 4යි ටීටගෙන් 2යි ටීට හදලා මේ 8යි ටීටගෙන් 4යි ටීට කියලා කියන්න බෑනේ. මේ 4යි ටීටගෙන් 2යි වෙලා මේ 8යි ටීට 4යි ටීට කියලා අපිට කියන්නයි තියන්නේ නැහනේ. අපි බලන්න ඕනේ මේකෙන් අර 4යි නිසා 2ට හදන්න. මගේ පැත්තෙන් මම ඉස්සරහම try කරේ මේ 4යිට ඔහේ 2ට ගෙනාවේ නෑ. මම කල්පනා කරා කොහොමද 8යි ටීට නැති කරන්න බෑ. 8යි ටීට මම 4යි ටීටට ගෙනාවට පස්සේ ඒ හැදෙන සමස්ත 4යි ටීට දිහා බලලා 2යි ටීට කඩනවා කියන එක තමයි මම හිතුවේ. අනිත් පැත්තට මට මේ දෙවරක් කියලා આવුත් මොකුත් කරන්න බෑ. එකේ ඉලක්කමක් කොස් පදයක් આવුත් බාකෝන් ලියන්න ලේසි. ওই පද නම් දෙකම තමයි මම ඉස්සර 8යි ටීට 4යි ටීට ගෙනා. ඊට පස්සේ තමයි 4යි ටීට 2යි ටීට ගෙන් ටාගට් එකට ගෙනාවේ. හරි. අඩුපාඩු දාගන්නකෝ. දැන් මම තව ගානක් දානවා. ඕක මම හිතන්නේ සවන මම පන්ති ගාන දෙකක් තියෙනවා. 2002 හරි 3 හරි එළවෙන ලාපු જાතිය ගානක් තියෙනවා. නමුත් මම ওই වගේ එකක් පතක පන්තියේ කතා කරා වගේ මතකයක් මට තියෙනවා. හරිද? ඒ මතක හරියට කොහොද? කුරුණෑගල පන්තියේ කතා කරේ නෑ. මම හිතන්නේ පන්ති දෙකේ මම ඔය නුගේවඩ ගම්පහ කතා කරා වගේ අදහසක් තමයි මට තියෙන්නේ. හරි. ඊට මම තව ගානක් වතක ගන්නවා. මේ 2යි වලගේ ළමයි අහව මිශ්‍ර ගණන් කීපයක් කියන්නේ. හරි. හරි. බලන්න. උත්සාහ කරන්න කියලා දාපු ගණන් නිසා මම ලොකු වෙලාවක් දෙන්නේ නැහැ. විනාඩි 2 3ක් දීලා හදන්න ගන්නවා. කලින් සතියේ දැම්මේ. අන්තිම සතියේ අපි 3යි එකට ඊට කලින් දැම්මේ. හල්ලි වුණොත් දාන්න ඕකේ එකක්. මම ගාන පටන් ගන්නවා. ගාන පොඩි ගැඹුරක් තියෙනවා. නමුත් හෝම්වර්ක් එකක් විදිහට දාපු ගාන නිසා මම ලොකු වෙලාවක් ගන්න නැතුව කතා කරන්න යන්නේ. වම් පැත්තෙන් ගන්නවා.
බලමු. sec 8i ඍණ 1 බෙදීම sec 4i ඍණ 1 බලමු. අපි ළඟ 8i 4i තියෙන උත්තරේ තියෙනවා 8i 2i. එහෙනම් මේක යම් විදිහකට සුළු වෙන විශේෂයෙන්ම 4i එක නම් සුළු වෙන්න ඕන ගතියක් තියෙනවනේ. 8i ගත්තොත් තියෙන්නේ sec 8i. ඔව්. බාකෝණ ලියනකොට බාකෝණ දන්න විශේෂයෙන් 2i සූත්‍ර A ධන B ඍණ B සූත්‍ර 3i වගේ අපි දන්නේ මොනව සඳහාද? බාකෝණ සූත්‍ර ලියන්න දන්නේ sin cos tan සඳහා පමණයි. කියන්නේ ගානක cosec 2i හරි cot 2i හරි sec 2i හරි දෙවොත් cosec 2i sec 2i cot 2i දෙවොත් අනිවාර්යයෙන්ම sin cos tan වලට හරවන්න. අපි 8i මේකේ තියෙන නිසා අරකේ තිබුණාට sec 8i නෑනේ. ඒතර මොකක්ද වෙනසක් තියෙනවා. අනිත් පැත්තට ගත්තොත් sec එකක් බාකෝණ ලියන කොහොමද බෑ. සමම මේ sec එක cos වලට හරවනවා. sec theta කියන්නේ එකයට cos theta නම් sec 8i කියන්නේ කවුද? එකයට cos 8i. උත්තරය ගැන ලොකු පැහැදිලි කිරීමක් කියන්නේ පැහැදිලි කිරීමක් හෝ පැහැදිලි වීමක් අපිට නැහැ. අපේ තර්කයේ මොකද මේක සුළු කරන්න ඕනේ කියලා තේරෙනවා. ඒතර බාකෝණ ගේන්න බෑ sec තියා. නිසා මේක sin cos වලට හරවනවා. sec එක ලියනවා එකයට cos කියලා. ලවේත් භාග සංඛ්‍යා හරිත් භාග සංඛ්‍යා බලන් ඉන්න. ලවය වෙන පොදු හරය ගන්නවා. ලවය පොදු හරය ගන්නවා. cos 8i ගත්තොත් 1 ඍණ cos 8i. හරය වෙනම පොදු හරය ගන්නවා. ලවේත් භාග සංඛ්‍යා හරිත් භාග සංඛ්‍යා. මේක සුළු කරද්දී ඔයා දන්නවා දිගට මම කියලා තියෙනවා A බෙදීම B යට C බෙදීම D. භාග සංඛ්‍යා සුළු කරද්දී හරේ පල්ලෙය කැලේ උඩට යනවා. ලවේ පල්ලෙය කැලේ පහළට එනවා. ලවේ උඩ කැලේ එහෙම ලවේ නතර වෙනවා. හරේ උඩ කැලලත් නතර වෙනවා. ගානපත් වෙනවා A D බෙදීම B C බවට. ලවේ පල්ලෙය කැලේ උඩට යනවා. හරේ පල්ලෙය කැලේ පහළට එනවා. ලවේ උඩ කැලේ ලවේ නතර වෙනවා. හරේ උඩ කැලලත් හරේ නතර වෙනවා. ගානපත් වෙනවා 1 ඍණ cos 8i cos 4i 1 ඍණ cos 4i චුට්ටක් බලන් ඉන්න. අනද ඔය පිළ ටික දාගන්න බලන්න. දැන් අපි මූලික තර්කයේ sec 8i sec 4i තියා මොකුත් කරන්න බෑ. සමන් ඒවා sin cos වලට හැරෙව්වා. හරි. දැන් ඔයා දන්නවා එකේ ඉලක්කමක් එක cos පදයක් ආවොත් එකේ ඉලක්කම කැපිටල් සුළු කරන්න පුළුවන්. එහෙනම් මෙතන එකේ ඉලක්කමේ cos පදයක් තියෙනවා. එහෙනම් එකේ ඉලක්කම කැපිටල් ලියන කවුද?
1 ඍණ 2යි sin වර්ග මෙයාගේ භාගය. cos 8යිනේ තියෙන්නේ. තනිපදේ පද දෙකක සහ වරහන් දාලා 1 ඍණ 2යි sin වර්ග 4යි. මෙතන වරහණක් තියෙනවා. cos 4යි භාගකෝල එනවා 1 ඍණ 2යි sin වර්ග 2යි. cos 4යි cos 8යි. ධන එක ඍණ එකක් යනවා ධන එක ඍණ එකක් යනවා. එහෙනම් ධන වෙනවා. ගන්න සුළු වෙනවා චුට්ටක් මෙතන මේ පැත්තේ ගමු. සුළු වෙනවා 2යි sin වර්ග 4යි. වාරය cos 4යි. 2යි sin වර්ග 2යි ඒ වාරය cos 8යි. දෙකේකට දෙකේ කැපිලා යනවා. ඊළඟට දැන් ඔතන පොඩක් ගාන පොඩ අපි අදින් ස්ලෝ වෙනවා. ඒ උත්තරෙත් එක තමයි අපි එන්න ඕන. අපි උත්තරෙට එමු. එදා ඔක්කොම දාගන්නකො. මම උත්තරෙත් එක කියන්න. යම් ගැඹුරක් තියෙනවා මේකේ ඈ. හරි. අපි කලින් සතිය අපි හදන්න හිටිය 3ට කලින් හදන්න ඉඳලා වෙලා තිබුණේ. ඒ අනිත් පැත්තට අපි ශේෂ ප්‍රමේයනේ කර කර හිටියේ. ඒක සාමාන්‍ය පන්තියට දාපු නිසා තමයි මම මේක හදන්න ගත්තේ. කියන්නේ හදිසියවත් ඔබට YouTube link එකක් දාලා හැම වෙලාවෙම දාන්න නැහැ. මේ වගේ අර දාන වෙලාවක දැම්මොත් එහෙම හදිසියවත් ඔබ රෙකෝඩින් එක පරක් උනක් තියෙන ඕනම දවසක YouTube link එක ක්ලික් කරපුවාම ඔබට ඒ කොටස බලා ගන්න පුළුවන්. හරි. අපි වහේ ඉස්සරහට මේක සමුදාට වගේ ගන්න වෙයි කියලා මට හිතෙනවා. මොකද බ්‍රහස්පතින්දා නුගේගොඩ පේපර් ක්ලාස් තියෙනවා සමහර ළමයින්ට. අනාගතේ කොහොමද වැටෙනවා පේපර් ක්ලාස්, ෆිසික්ස් පේපර් ක්ලාස්, මැත්ස් උත් අපි බ්‍රහස්පතින්දා ගම්පහත් ලියන නිසා සමහර විට මට හිතෙනවා සමුද වගේ දවසක් ගත්තොත් හොඳයිද කියලා. තාම මේ තීන්දුවක් නැහැ. හදිස්සියත් කොහොමද ඔයාලට බැහැ නම් ඔයා නිශ්චිත රෙකෝඩින් බලන්න වෙලාවක් තියාගෙන ඉන්න ඕනේ. මොකද අපි පැයක් එකමාරක් නේ කරන්නේ. ලොකු වෙලාවක් කරන්නේ නැහැ කොහොමත්. පොඩි රෙකෝඩින් එකක් නේ. ඒක කල් යවන්න බ්‍රහස්පතින්දා පන් දෙනවා. ඔබට බැයි නම් ඔබ අඩු ගන්න සිකුරාදා. සෙන්සුරාදා. ඉරිදා සමුද ඒ හැදි වෙද්දි බලන්න ඕනේ. ඔබ සමුද්‍ර පන්තිය දැම්මොත් සාමාන්‍ය දවස් 4-5ක් ඇතුළත බලන්න වෙලාවක් ඔබ හොයාගන්න ඕනේ ඉතින්. හරි. ඔතනකම් ගන්න එනවා. මේ ගන්න චුට්ටක් උත්තරෙට ගියොත් උත්තරේ ගන්න ඕනේ මේකනේ. උත්තරේ ගන්න ඕනේ ඒක. මම චුට්ටක් ලියා ගන්න. උත්තරේ ගන්න ඕනේ tan 8යි a බෙදීම tan 2යි කියලා බලන් ඉන්න. tan 8යි a බෙදීම tan 2යි කියලා ගන්න ඕනේ. අදහසක් නැහැ. tan 8යි a කියන්නේ එක්කෙනා දන්නේ නැහැ. මෙන්න මෙතන cos 8යි a එකක් නම් තියෙනවා. tan 8යි a දන්නේ නැහැ. මෙතන cos 8යි ගන්න හරේ තියෙනවා. මෙතන හරේ cos 8යි a තියෙනකොට ලවේ මොකක් තිබුණා නම් tan 8යි හදන් තිබ්බද? අපි ළඟ හරේ cos 8යි a තියෙනවා ගන්න ඕන tan 8යි එකක්. ලවේ sin 8යි a තිබුණා නම් sin 8යි a විදිහේ cos 8යි a හරහා tan 8යි ගන්න තිබ්බා. තේරෙනවද මං කියන තරකේ? හරේ cos 8යි එකක් තියෙනවා ගන්න ඕන tan 8යි a ලවේට sin 8යි එකක් තිබ්බනම් හරි. එහෙම හිතනවත් එක්කම ලවේට sin 8යි a නෑ. ඒ වුණාට 4යි a cos 4යි කතාවක් එහෙම තියෙනවා. sin 8යි එකක් තිබුණා නම් හරි. හැබැයි sin 8යි a නෑ. හැබැයි sin 4යි cos 4යි කතාවක් තියෙනවා. sin 8යි a කියන්නේ කවුද කියලා හිතලා බලුවොත් දැන් මම මේ කියන දේවල් සමහරට ඔබ මනසෙන් හිතන දේවල්. සමහරට ඔබ මේ කටුවැඩ කොලේ ලියා ගන්න ඕනේ. කටුවැඩ කොලේ ලියාගත්තේ නැතුව සමහරවල්ට මේ අදහස් එන්නේ නැහැ. සමහර අයට එනවා. sin 8යි a කියලා කියන්නේ 2යි sin 4යි a වාරය cos 4යි. sin 8යි a කියන්නේ 2යි sin 4යි a වාරය cos 4යි නම් යම් තැනක 2යි sin 4යි a cos 4යි තිබුණොත් sin 8යි කියලා ලියන්න මගේ තරකේ ගන්න ඕනේ tan 8යි a අදහසක් මට නැහැ. මම බලද්දි මට පේනවා cos 8යි එකක් පල්ලෙහා තියෙනවා. එහෙනම් cos 8යි එකක් තියෙනවා උඩ sin 8යි තියෙන්න ඕනේ. sin 8යි a තියෙන්න ඕනේ. sin 8යි නෑ බලමුද sin 4යි a cos 4යි එකක් තියකුත් මම එහෙනම් sin 8යි a කවුද කියලා හිතුවා. කවුද? 2යි sin 4යි a cos 4යි ආවන sin 8යි ලියන්න පුළුවන්. එහෙනම් 2යි sin 4යි එක දෙක එකක් නෑ. මෙහෙමයි ගානක පද නැත්තම් අතින් දානවා. අතින් දාලා කැපිලා යන බැලන්ස් කරන කෙනා. අතින් දෙක එකක් දාලා ඉස්සරහට භාගයක් දාන්නත් පුළුවන්. හරය ලැබෙයි දෙකටම දෙකේ ලක්කම දාන්නත් පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම දෙකේ ලක්කමක් තිබුණා. අපි ඒ වෙලේ ඒක කැපෙන නිසා කැපුවා. නමුත් දැන් තේරෙනවා දෙකේ ලක්කම අපිට අවශ්‍යයි. හැබැයි එනවා 2යි sin 4යි a cos 4යි කතාවක් තමයි එන්න ඕනේ. එනවා මේ sin වර්ග 4යි දෙකට ගන්නවා. sin වර්ග 4යි දෙකට ගන්නවා. sin 4යි වාරයක් sin 4යි. හරිද? cos 4යි ඉස්සෙල්ලාම තිබිච්ච එක තියෙනවා. දෙක එකක් මෙතන දැම්මනම් හරි. බලන් ඉමු චුට්ටක් ඈ. මේ දාපු දෙක කියලා මම මෙතන දෙක එකක් දානවා.
දැන් මේතර ලොකු අවුලක් නැහැ. sin වර්ග 2යි එක තියෙනවා දැනටමත්. cos 8යි තියෙනවා. මගේ ටාගට් එක sin 8යි හදන්න. එහෙනම් මෙන්න මේ ටික ගත්තොත් දැන් මං sin වර්ගය දෙකට sin වර්ගය sin. හැබැයි මෙහෙම තියලා බෑ 2යි sin 4යි cos 4යි තිබ්බොත් තමයි sin 8යි. ඒ නිසා මං 2යි sin 4යි cos 8යි වෙන පද හැදුවා. එහෙනම් මේ තියෙන්නේ කවුද? මෙන්න මේ 2යි sin 4යි cos 4යිට මට ලියන්න පුළුවන් මොකක් කියලාද? sin 8යි කියලා ලියන්න පුළුවන්. එහෙනම් ගාන තියෙනවා sin 4යි තියෙනවා. මම මේ පැත්තට ලොකුට ફોකස් කරේ නැහැ. 2යි sin වර්ග 2යි තියෙනවා. 2යි sin 4යි cos 4යි කියලා කියන්නේ sin 8යි. හරි. දැන් මෙතනින් ඔයාලට tan 8යි හැදෙන ඇත්තටම. ඊළඟට ඔයා ගන්න ඕනේ tan 2යි එක. tan 2යි ඒ කියන්නේ sin 2යි බෙදීම cos 2යි වගේ කන්නේ. tan 2 කියන්නේ sin 2යි බෙදීම cos 2යි එක තියෙන මේ sin 4යි වල අවශ්‍යතාවය නැහැ. අපි එතනට එමු ටක් ගාලා මේ පේලිය දාගන්න. ටක් ගාලා මේක දාගන්න. මේ සාමාන්‍ය ළමයි ටිකක් මම ඒ දවස්වල අහපු ගණන් කීපයක් තමයි හදමින් යන්නේ. හරි දාගන්නකෝ. හරි. දැන් මෙතනකම් ආවා. ඊළඟට දැන් මෙතන sin 8යි හදන්න පුළුවන් නේ. sorry sin 8යි බෙදීම cos 8යි හරහා tan 8යි හදන්න පුළුවන් එක පැහැදිලිනේ. ඊළඟ tan 2යි එකක් පල්ලෙහාට යනවා. tan 2යි කියන්නේ එක අතකට tan 2යි කියන්නේ 2යි tan a බෙදීම එකෙන් tan වර්ගය. අනිත් පැත්තට tan 2යි කියලා කියන්නේ sin 2යි බෙදීම cos 2 කියන්නේ පල්ලෙහාට sin 2යි බෙදීම cos 2යි එකක් ආවනම් tan 2 හදන්න තිබ්බා. පල්ලෙහාට sin 2යි බෙදීම cos 2 එකක් ආවට හරි. ඒකට තියෙන බාධකේ කවුද? බාධකේ sin 4යි. මෙන්න මේ 4යි එක ලියනවා දැන් මොකක් කියලාද භාගකෝණ ලියනවා. sin 4යි ලියනවා. sin 4යි ලියනවා 2යි sin 2යි a වාරයක් cos 2යි. අතන sin 8යි a බෙදීම cos 8යි කියන tan 8යි. හරිද? පල්ලෙහා තියෙනවා 2යි sin වර්ග 2යි. දෙකේකට දෙකේක sin 2ට sin 2 යනවා. දැන් cos යම් කෝණයකට sin m කෝණය කියන්නේ cot m කෝණය. tan 8යි තියෙනවා. cot theta කියන එකට tan theta නම් cot 2යි කියන එකට tan 2යි. ගානවත් වෙනවා tan
8යි a බෙදීම tan 2යි හදාගන්න සහ දැන් බලන්න ලයිව් බලන ළමයි මට තේරුණාද කියලා පොඩි මැසේජ් එකක් දාන්න. පොඩි ගැඹුරක් තියෙනවා නමුත් පැහැදිලි කරා තේරුණාද කියලා පොඩ්ඩක් දාන්න. ඔයාලා ක්විස් ගෲප් ප්‍රශ්නේ තෝනේ අයියලා හිටියා අකලා හිටියා මම පොඩ්ඩක් කියලා මාවා. හරි. ඒක තව ටික දවසක් යද්දී හරියයි. හරි. ක්විස් ගෲප් කතාව මතක් කරලා බොහොම ස්තුතියි. මම ඒක කිව්වා. ඒක ඉක්මනට හරියයි. ඒකට ඔයාලට නිශ්චිත වෙලාවක් දෙනවා. ඒ ලාවේ ප්‍රශ්න දාන්න පුළුවන්. හරි. අපි තව ගානකට යමු. තව ළමයි ආපු ගාන මෙන්න මේක. එතන මම මේ ගොඩක් 2යි a වල මිශ්‍ර කරන්න ටිකක් තමයි කතා කරමින් යන්නේ. මේ ගාන දෙගුණයක් cos 4 බලයේ a ධන sin 4 බලයේ a සර්ව සමයි 1 ධන cos වර්ග 2යි a. විනාඩියක් බලන්න ඔබ උත්සාහ කරන දවසේ සමහර අය හදලා ඇති. සමහර try කරලා බැරි වෙන්නේ බලමු. ගානේ මොකක් හරි අඩුවක් තියනවද? ගාන හරිද කියන එක බලමු හදද්දී. ටක් ගාලා දාගන්න. ඔය 2යි වගේ තව මොන හරි අමාරු ගණන් තියෙනවා නේද? අහුවත් කවන්නේ මගේ මේ ළමයි අහපුවා තමයි කිව්වේ. හරි. අපි ඊළඟට තව ගාන දැන් මේ ගාන හරි. සාමාන්‍යයෙන් විශාල කෝණ කුඩා කෝණ තියෙන විශාල කෝණ කුඩා කෝණ තියෙන ගොඩක් ගණන් විශාල කෝණේ පැත්තෙන් පටන් අරන් හදනවා. හැබැයි කුඩා කෝණයක් උනත් නිශ්චිත බීජගණිතමය රටාවක් තියෙන ගොඩක් වෙලාවට ඒ පැත්තෙන් යන්න පුළුවන්. මේකේ ඇතන විශාල කෝණ කුඩා කෝණ උනාට කුඩා කෝණේ පොඩි රටාවක්. මොකද ඒ රටාව 4 වෙනි බල දෙක අයිකයක් කියන පොඩි වර්ග දෙක අයිකයක් වගේනේ. මම මේ පැත්තෙන් පටන් ගන්නවා. බලන් ඉන්න. ගණන් ගතියුත්තක් තියෙනවා. මම මේ අද දවසේ හදන ගණන් ඔක්කොගේම යම් ප්‍රමාණයක් මම කියන්නේ අමාරුමද කියලා. හැබැයි ගොඩාක් දක්ෂ ළමෙක් නෙමෙයි නම් සාමාන්‍ය ළමයෙකුට මෙතන ගතියුත් දේවල් කීපයක් මේ හැම ගානෙම තියෙනවා. හරිද? මේ හැම ගානෙම ටික හිතන්න පරාසයක් තියෙනවා. හරි. බලන් ඉමු. දැන් ඔබ හැමලම බහුතර සාමාන්‍ය ළමයි. ඔබ අතර විශේෂම දක්ෂතාවයක් නැහැ. ඔබ සාමාන්‍ය ගණන් වලට එකක් ගත්තා වුණා ගත්ත සාමාන්‍ය ළමයි. ඔබ මේ ගණන් හැදුවේ නැහැ කියන එකේ අවුලක් නැහැ. හැදුවා නම් හොඳයි. හරි හැදුවා නම් හොඳයි. හැදුවේ නැහැ කියන එකේ ගැටලුවක් නැහැ. හරි දැන් බලමු. මම හැදුරුස ඉගෙන ගන්න. හරි. දැන් විශාල කෝණ කුඩා කෝණ ගොඩක් ගන්න. මේ පැත්තේ නක විශාල කෝණේ පැත්තෙන් ගත්තත් ඊට හැ ගොඩක් යන්න බෑ. සමන් ගානේ වම් පැත්තෙන් පටන් ගන්න යනවා. වම් පැත්තෙන් පටන් අරගෙන
ගතාම මෙතන රටාවක් තියෙනවා. මොකද්ද? හතරවෙනි බල දෙක එකතු. ඔයා දන්නවා ගානක A වර්ග ධන B වර්ග આવොත් A වර්ග ධන B වර්ග આવොත් කෙලිම සූත්‍රයක් නැහැ. A වර්ග ධන B වර්ගයක් આવොත් හදන ප්‍රධාන විදිහ දෙකක් තියෙනවා. මොකද්ද? ටක් ගාලා මෙහා ආපු ගමන් අපි දාගන්නවා A ධන B ගේ වර්ගය කියලා දානවා. A ධන B ගේ වර්ගය කියලා දාපුවාම දිගහැරියාම A වර්ග ධන B වර්ග ධන 2AB කියලා කියන්නේ වැඩි වෙන 2AB කියලා අඩු කරා නම් හරියි. එහෙම නැත්නම් A වර්ග ධන B වර්ග අවුන්ට අගලා A ඍණ B ගේ වර්ගය කියලා දානවා. එහෙම තමයි A වර්ග ධන B වර්ග ඍණ 2AB තියෙනවා. ඒ ඍණ 2AB නැතිකන් ධන 2AB දෙන්න නම් හරියි. හරි. දැන් දෙක ඉලක්කමක් තියෙනවා. දැන් මම මේ හතරේ බලය ගන්නවා බලන්න. සාමාන්‍ය sin cos වලදී A වර්ග ධන B වර්ග ආවනම් sin cos සම්බන්ධ ගණන් වලදී A වර්ග ධන B වර්ග ගණන් බොහෝ විට මොකක්ද හදනවකෝ? මැද ධනයෙන් තමයි සෙට් කරන්නේ. ගාන sec cosec හරි sec tan හරි cosec කොට හරි තිබුණොත් ගොඩක් කරලා මැදට ඍණයෙන් තමයි හදන්නේ. ඇයි ඒ? sin වර්ග ටීට ධන cos වර්ගට තමයි එක වෙන්නේ. ඒකේ ඍණට කියලා විශේෂ වාසියක් නැහැ. sec වර්ග ඍණ tan වර්ග තමයි එක වෙන්නේ. cosec වර්ග ඍණ කොට වර්ග තමයි එන්නේ. ඒකවල ධනාව කියලා විශේෂ දෙයක් නැහැ. නිසා ගාන cos sin නිසා මැදට ධනයෙන් සෙට් කරන්න යන්නේ. මම ලියනවා මේක මෙහෙම. cos වර්ග A ධන sin වර්ගයේ වර්ගයක් ගාලා වර්ගය ලියුවා දිගහැරියාම cos 4යි sin 4යි එනවා. cos 4යි sin 4 වැඩිපුර එනවා. මේක දෙගුණයක් මේ જાතිය කියලා. ඒ වැඩිපුර එන කියලා අඩු කරනවා. බලන් ඉමු. හරි. sin වර්ගයේ දන cos වර්ගයේ කියන එකයි. හරි. දෙකයි. වෙලා දෙන බලන් ඉන්න. දෙකයි cos වර්ග සහ මේක මෙහෙම තිබ්බත් අවුලක් නැහැ. සාමාන්‍ය ගානක sin cos තියෙන තැනකදී මේ cos sin කියනවට වඩා ගොඩක් කරලා ලේසි sin cos කියලා ලියාගත්තොත්. මනසට තේරෙනවද? අර එහෙම ලිව්වත් අවුලක් නැහැ. cos sin කියලා ලිව්වට. නමුත් අර මතක් වෙන තැනකදී sin cos ගුණිතයක sin එක මුලට සෙට් කරලා ලියා ගන්න. මම කියලා දෙකයි sin වර්ග A වාරයක් cos වර්ගය. ගාන මේ දක්වා දැන් බලනවා. උත්තරේ නෑ. ඔය දක්වා දාගන්න ටක් ගාලා. බීජගණිතය හැද උත්තරේ සඳහා එහෙම තරකයක්ම කියලා නෑ. බීජගණිතය ටික ගාන සුළු කරා. හරි. දැන් මෙතනක මේක වැදගත් කතාවක් තියෙන එකයි පොඩ්ඩක් තිබ්බේ. හරි බලන් ඉමු. දැන් බීජගණිතේ එන්නේ ආවේ. හරි. දැන් මම මේක සුළු කරනවා. දෙවරක් 1 2යි
4යි sin වර්ගයේ cos වර්ගය. ඔව්. ගන්න ඕනේ cos වර්ග 2යි එකක්. ඔව්. cos වර්ග 2යි එකක් ගන්න. ඒතර එහෙමටම අදහසක් නැහැ cos වර්ග 2යි මම වෙන කතාවක් වාට කියනවා. මම වෙන කතාවක් වාට කියන්නේ බලන් ඉන්න. මේ ටික ලොකු ගණන් වල නිතර දෙන ප්‍රතිඵලය. ලොකු ගණන් වල නිතර දෙන ප්‍රතිඵලය මම මේවට කියන්නේ. බලන් ඉන්න. sin 2යි කියන්නේ කවුද? sin 2යි කියලා කියන්නේ 2යි sin a වාරයක් cos a. sin 2යි කියන්නේ 2යි sin a cos a. මම මේකේ දෙපැත්තම වර්ග කරොත් දෙපසම වර්ග කරොත් sin 2යි වර්ග කරොත් sin වර්ග 2යි එන්නේ. 2 වර්ග කරොත් 4යි sin වර්ග a වාරයක් cos වර්ග. එහෙනම් මෙතනදී sin වර්ග cos වර්ග ගුණිතයට සෙට් වෙන්න පුළුවන්. මේ මෙතන 4ෙන් බෙදුවනා. අනවා මෙතනින් පස්සේ පොඩි පොයින්ට් එකක් මම ඔයාලට උගන්වන්න. මේක සම්මත තියරියක් නෙමෙයි. ගණන් වල නිතර දෙන ප්‍රතිඵලයක්. ඔයා තේරුම් ගන්න. sin වර්ග cos වර්ග ගුණිතයකට sin වර්ග cos වර්ග ගුණිතයකට sin වර්ග 2යි රිංගවන්න පුළුවන්. මොකද්ද? sin වර්ග cos වර්ග ගුණිතයකට sin වර්ග 2යි රිංගවන්න පුළුවන්. ඉවරට කරන්නේ sin 2යි එක ලියලා දෙපැත්ත වර්ග කරලා බලන්න. sin 2යි ලියලා දෙපැත්ත වර්ග කරපුවාම sin වර්ග cos වර්ග ගුණිතය උකත කරේ. sin වර්ග cos වර්ග ගුණිතයකට sin වර්ග 2යි රිංගවන්න පුළුවන්. මෙන්න මේක පැත්තකින් ලියා ගන්න. හරි වැදගත්. ලොකු ගණන් නිතර දෙන ප්‍රතිඵලය. ඊළඟට අපි මෙහර අපි ගාන හදලා තියෙන මේ දක්වා හදලා මේක දිගහැරලා මෙතනින් ලියලා තියෙනවා. මේ පැත්තකින් මම කිව්වේ sin වර්ග cos වර්ග ගුණිතයකට sin වර්ග 2යි රිංගවන්න. මම මේක කටපාඩම් කරගන්න ඕනේ. ඔය මම කියන පොයින්ට් එක මත තියාගන්න ඕනේ. sin වර්ග cos වර්ග ගුණිතයකට sin වර්ග 2යි රිංගවන්න පුළුවන්. ඉවරට මේක ලියලා වර්ග කරලා ගන්නවා. දාගන්නකො. හරි. ඔබේ ප්‍රදේශ වල කොහමද දන්නේ? මම මේ අද ගම්පහ වන්දින්නේ. අද මෙහෙනම් අම්බානක වහිනවා. හරි. හරිද? දැන් ඔයාලට දෙනවා මේක. දැන් මෙන්න මේ sin වර්ග cos වර්ග ගුණිතයට ඔයාලට ලියන්න පුළුවන් මොකක් කියලාද? 4න් 1යි sin වර්ග 2යි කියලා. ගාන මේ වටපත් වෙනවා. දාගන්නකො. අර කතාව හරි වැදගත් ඈ. හරි. දැන් උත්තරේ කිට්ටු වෙන්නේ බලමු. දෙකයි තුනයි මිශ්‍ර ගණන් කොට මේ දෙකයි ඒ වල මිශ්‍ර ගණන් කීපයක් තමයි අපි කතා කරන් ගියේ ඇත්තටම. හරි. ලීලි ඉවරලා මට ඕකේ එකක් දෙන්න. දැන් උත්තරෙත් එක බලන්න. උත්තරයට ගන්න ඕනේ එක දන cos වර්ග 2යි. උත්තර දෙක බලනවා කියන්නේ මේ සමහරව මනසින් හිතන විදිය. සමහර තැනකවා කටුවැඩ කොලයක ලියා ගන්න වෙනවා. මේක ලියලියා තමයි හිතන්නේ. ඉස්සලා මනසට එන්නේ නැත්නම් කටුවැඩ කොලේ ලියන්න. දැන් මේක එනවා. ඔයා ගාව තියෙන මේක ගන්න ඕනේ මේක. ඔව්. ඔයා බලන්න sin වර්ග 2යි ඒ තියෙනවා. ගන්න ඕනේ cos වර්ග 2යි. sin වර්ග 2යි ඒ වලින් cos වර්ග 2යි ගන්න. ඒක තේරුණොත් හොඳයි. තේරුන්නේ නැහැ කියලා හිතන්නකෝ. තේරුන්නේ නැහැ. ත්‍රිකෝණ පදේ බැයින අඩු ගන්න ඉලක්කම හරි කඩන්න. ත්‍රිකෝණ පදේ බැයින අඩු ගන්න ඉලක්කම හරි වෙන් කරන්න. මම ඔයාලට කලින් දවසත් කියලා තියෙනවා. අපිට උදාහරණයකට ගානක තියෙනවා. අපි හදායදී අපි ළඟ එනවා 8 ඉලක්කම. 8 වරක් කියලා තියෙනවා. ඒගොල්ලන් උත්තරේ තියෙනවා දෙවරක් කියලා උත්තර. මම 8 ලියනවා එහෙනම් දෙවරක් 4යි කියලා. මම මෙහෙම කියලා දෙනවා. අපි ළඟ තියෙනවා 8 ඉලක්කම. හරිද?
එයා උත්තරේ කරනවා නිකන් 3 ධන කියලා. එහෙනම් මම 8 කඩනවා 3 ධන 5යි කියලා. ඒ කියන්නේ අපි ගාව කිසියම් ත්‍රිකෝණ පදයක් නැත අඩු ගන්න ඉලක්කම හරි කමන්නේ අවශ්‍ය පදේ ඇඩ්ජස්ට් කරනවා. එහෙනම් මෙතන මට sin වර්ග 2යි ඒ තියෙනවා ගන්න ඕනේ cos වර්ග 2යි. ඒකට අදහසක් આવොත් ඒක තමයි ඒක බැයි නම් අඩු ගානේ එක ඉලක්කම මට හදන්න පුළුවන්. මම ළඟ දෙකක් තියෙනවා මම ගාව දෙකක් තියෙනවා ගන්න ඕනේ එකක් මම දෙක කඩනවා එක දන එකයි කියලා. හරි. දාගන්නකෝ ඔය පේලිය. ඔය පේලිය දාගන්නකෝ. ඔය පේලිය දාගන්නකෝ. ඊළඟට මේක තමයි ගන්න ඕනේ. එක හරියට අපි හරියටම හරියට හදලා තියෙනවා නම් මේ ටිකෙන් කවුරු වෙන්න ඕන? අපි හරියට හදලා තියෙනවා ගන්න ඕනේ එක දන කොස් වර්ග දෙකේ මට එකට අමතරව මෙහෙම එකක් තියෙනවා. ඔව්. ඇත්තට මේක උත්තරේ ගත්ත හැකි බලන් ඉන්න හොඳට. ඔයා දන්නවා කොස් වර්ග තීටා කියන්නේ කවුද? කොස් වර්ග තීටා කියන්නේ එකරණ සයින් වර්ග තීටා. ඒ කියන්නේ ඉපද කිසියම් තැනක එකරණ සයින් වර්ග තීටා කියලා තිබ්බොත් කොස් වර්ග තීටා කියලා දානවා. එකරණ සයින් වර්ග තීටා කියන කොස් වර්ග තීටා. එහෙනම් එකරණ සයින් වර්ග ඇල්ෆා කියන්නේ එකරණ සයින් වර්ග ඇල්ෆා කියන්නේ කොස් වර්ග ඇල්ෆා නේද? එකරණ සයින් වර්ග බීටා කියන්නේ කොස් වර්ග බීටා. අර පළවෙනි සරසාම්මෙන් එන ප්‍රතිඵල එහෙනම් එකරණ සයින් වර්ග තීටා කියන්නේ කොස් වර්ග තීටා නම් එකරණ සයින් වර්ග ඇල්ෆා කියන්නේ කොස් වර්ග ඇල්ෆා නම් එකරණ සයින් වර්ග බීටා කියන්නේ කොස් වර්ග බීටා නම් එකරණ සයින් වර්ග 2යි කියන්නේ කවුද? කොස් වර්ග 2යි තමයි. මක් නිසාද මේක? අර මේකේ ගොඩක් වෙලාවට ඔබට පැටලෙනවනේ මේ 2යි සූත්‍ර මානසිකත්වය මල 2යි සූත්‍ර තමයි මෙතන තියෙන්නේ 2යි කිව්වට එකරණ සයින් වර්ග කිසියම් කෝණයක් තියෙන කොස් වර්ගෙම කෝණේ. මෙතන 2යි තිබුණා මෙතන A තිබුණා නම් 2යි සූත්‍ර මානසිකත්වයෙන් හිතන්න හැබැයි මෙතන එකරණ සයින් වර්ග කිසියම් කෝණයක්. මේ 2යි කියන්නේ තීටා කියලා හිතන්න 2යි තීටා න එකරණ සයින් වර්ග තීටා කොස් වර්ග තීටා. අන්න කියන උත්තරේ එනවා. එක දන කොස් වර්ග 2යි. මේ අදහස තියෙන්නේ. හරි. හදලා මට තේරුණාද කියලා දාන්න. හරි. හරි. එහෙනම් වැදගත් කරුණු කීපයක් කිව්වේ. හරි. අපි කලින් ස්පොට් ටෙස්ට් එක දාලා තිබිච්ච ගානක් අන්තිම දවසේ ගානේ වැරද්දකුත් තිබ්බ අපි හැදුවේ නැහැ ඊට පස්සේ ළමෙක් ෆොටෝ එකක් දාලා මට විනාඩියක් දෙන්න ඒ ගාන ඒක වැරද්දක් තිබුණා අන්තිම දවසේ හදපු ගාන ෆොටෝ එකක් දාලා මම ඒක එළම දාලා තියෙන ගානදී ස්පොට් ටෙස්ට් එකේ මේ අන්තිම ස්පොට් ටෙස්ට් එකේ පළවෙනි ගාන මම චූට්ටක් ඒක මම ලියනකල් ලියන්න එපා මම ඒක වැරද්ද හදලා මේකෙන් මේ පොයින්ට් එක වැදගත් ඈ සයින් වර්ග කොස් වර්ග ගුණිතයකට සයින් වර්ග 2යි රිංගවීම මේ චූට්ටක් ලියන්න එපා මම ලියනකන් ඉන්න ගාන වැරදි ගාන හරි ගියත් යම් ගැඹුරක් තියෙන ගාන මේක මේ 2යි 3යි ගාන නෙමෙයි පළවෙනි සර්වසාම්‍යයන් තුන ආශ්‍රිත ගාන මේ තියෙන්නේ දාගන්නකෝ මේ ස්පොට් ටෙස්ට් එකේදී විච පළවෙනි ගානේ අඩුපාඩු දිවා ඒක දැන් හරි විදිහ තමයි දාලා තියෙන්නේ
හදන්නකෝ. මම මේ ළමයි කාලේ දෙවසම් වර්ක් කරපෙකස පොඩ්ඩක් කියලා දෙන්න කියලා. මම මේ කියන එක බලාගෙන ඉන්න ඒක කාගේ හරි පැටලීමක් වුණා නම් දැන් ඔයාට මං කිව්වොත් එහෙම ABC ගේ වර්ගය කවුද? ගුණිතයක බලයක් කඩලා ලියන්න පුළුවන්. මෙතන A වර්ග B වර්ග C වර්ග. පැහැදිලිද? අපිට ගානක තියෙනවා 2යි PQ ගේ වර්ගය. ඒතර ගුණිතයක වර්ගයනේ 2 වර්ගය P වර්ග Q වර්ග. 2 වර්ග නිසා අපි ඒක 4යි P වර්ග Q වර්ග කියලා ලියනවා. පැහැදිලිද? අපිට ගානක තියෙනවා 5යි ඇල්ෆා බීටා ගැමාගේ වර්ගය. ඒ කවුද? පද හතරනේ 5 වැඩි කිරීම ඇල්ෆා වැඩි කිරීම බීටා වැඩි කිරීම ගැමා. ඒකේ වර්ගය 5 වර්ගය ඇල්ෆා වර්ගය බීටා වර්ගය ගැමා වර්ගය. මේක 25යි ඇල්ෆා වර්ගයේ බීටා වර්ගයේ ගැමා වර්ගය කියලා මේක ලියන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේ කතාවක් ගන්න තිබුණා. මම ඔයාලට පැහැදිලි කරපු දේ sin 2a කියලා කියන්නේ 2යි sin a cos a. ඔය දෙපැත්ත වර්ග කරනකොට එන්නේ sin 2ගේ වර්ගය අපි ලියනවා sin වර්ග 2යි කියලා. මෙතන 2 වැඩි කිරීම sin a වැඩි කිරීම cos a. 2 වර්ගය 4යි. sin a ගේ වර්ගය sin වර්ගයේ cos a ගේ වර්ගයේ cos වර්ගය. එහෙනම් ගානේ ඔන්න ඔහම එකක් තිබුණා. ස්පමකට පැහැදිලි කරේ sin වර්ග cos වර්ග ගුණිතයකට sin වර්ග 2යි රිංගවන්න පුළුවන්. එහෙනම් sin වර්ග a වාරය cos වර්ගයේ ගුණිතය මම ලියනවා 4න් 1යි sin වර්ග 2යි කියලා. මොකද ආයි ලියපු කතාව ආයි පාරක් ලියව කාකරේ පැටලීමක් උනේ. එච්චරට ඒක වැදගත්. sin වර්ග cos වර්ග ගුණිතයකට sin වර්ග 2යි රිංගවන්න පුළුවන්. ඒ තේරුම් නැහැ කියපු දරුවගේ තේරුණාද කියලා බලන්න දැන්. තේරුම් නැහැ කියපු එක බලන්න දැන් තේරුණා තාමත් තේරුම් නැද්ද කියලා. හරි බලන්නකෝ ඊළඟ දාපු ගාන. ඒ අහපු එක නැද්ද කොහොද ආයේ උත්තරයක් දාලා නැහැ. හරි මේ ගාන විශේෂ සංකීර්ණ පැත්තක් කියලා නෑ. දෙපැත්තම එක වගේම මම වම් පැත්තෙන් පටන් ගන්න. එකයට cosec a ඍණ කොටේ ඍණ එකයට sin එකක් තියෙනවා. අනේ sorry මේ ලියදී අරදෙන මෙතන sin 2යි නෙමෙයි sin a. sorry miss එක. අනේ sorry sin a sin a. දැන් මම දැන් කොහොමද ගන්නට එන්න. දැන් බැලුවොත් එහෙම අපි ගාව cosec a කොටේ sin a අරගෙත් ඒවමයි තියෙන්නේ. අපි ගාව තියෙන ඒවමයි ඒකේ තියෙන්නේ. ලොකු වෙනස්කම් නැහැ. පොඩි ධන ඍණ පොඩි වෙනස් වෙච්ච ගතියක් තියෙනවා. අපිට ඍණ එකයට sin a දෙන එකේ ධන එකයට sin a දෙන ඒ වගේ මිසක් ලොකු වෙනස්කම් නැහැ. ඍණ එකයට කියන්නේ අපි ඍණ එකක් ධන කරන්න මොකද කරන්නේ? ඍණ එකක් ධන කරන්න වැඩි කරන්න කියලා බෑනේ. අපි ගාව සමීකරණයක් තිබ්බනම් x ඍණ y සමානයි z කියලා. මට මේ ඍණ y නැති කරන්න නම් මේ සමස්තය ඍණ එකෙන් වැඩි කර දෙහැකි. ඍණ එක නැති කරන්න. ඔව්. නමුත් අපි ගාව x ඍණ y එකක් තියෙන තැනකදී කියන්නේ එක පැත්ත සර්වසාම්‍යයක තියෙන එක පැත්තනේ.
එක පැත්තක් තියෙනකොට ඍණක් නැති කරන්න කියලා වැඩි කරන්න බෑනේ. වැඩි කරන්න දෙපැත්තක් තිබ්බොත් පුළුවන්. මේක සමීකරණයක් දෙපැත්තම ඍණ වැඩි කරදයි. මේකේ මගේ දකින්න තව මේක ඍණ එකයට සයින් තියලා අතන ධන එකයට සයින් නිසා මම ධන එකයට සයින් ගන්න කියලා එහෙම නෑ. ඕනම ඍණක් එළියට ගතයි. ඍණක් එළියට ගත්තොත් මෙතන y හැදෙනවා ඍණ x. ඔස වැඩි කරාම මේක එන්නේ බෑ. ඒ එහෙම ඍණ එක එළියට ගත්තොත් මේ y එක ඉස්සරහ අතර ඍණක් තියෙනවනේ. ඍණ එක එහෙම අයින් වෙන්නේ නැහැ. මේ ඍණ එකයට සයින් වලට ඍණෙන් වැඩි කරලා වගේ මේක ගන්න බෑ. දෙපැත්තක් නෑ. එක පැත්තනේ. බෑ ඕන ඍණ එක එළියට ගත්ත හැකි. ඍණ එක එළියට ගත්තොත් ධන එකයට සයින් නේ හැදෙන හැබැයි ඍණ එක එළිය තියෙන නිසා අවසානයේ දිග හැරියාම ඍණ තියෙන නිසා ඒක යන්න බෑ. ඒක අදහසක්. අනිත් පැත්තට බීජගන්ධයේ භාග සංඛ්‍යාව ලෝහයේ සුළු කරන ගත්තොත් මේක හිතට සංකීර්ණ වෙනවා අනිවාර්යයෙන්ම. හැබැයි වාට තව ක්ලියර් නෑ. පරිසර සාමයෙන් තුනේ ටික වෙනස් විදිහ ගන්න. අපිට විභාගෙල කවදාවත් මෙහෙම ඇවිල්ලා නැහැ. ඉන්දියන් එක්සෑම් එක ගානක් තියෙන්නේ. හරිද? මේවා එකක් ඇවිල්ලා නැහැ. කවදාවත් ඉන්දියන් එක්සෑම් එක ගානක්. අවුරුදු 2ක වගේ ඇවිල්ලා තියෙන මේ ගාන. ඔය 2017 21 වගේ දෙපාරක් වගේ ඇවිල්ලා තියෙනවා. හරි. උත්තරේ ගත්තාම දැන් එහෙනම් මේකෙන් මේක හදනවා කියන මතවාදය අමාරුයි. ඒකයි මම පැහැදිලි කරේ. අනිත් එක ක්ලියර් නැතත් ඔයාලට දෙනවා මේකේ කොසෙක්කේ ඍණ කොට්ටේ මේක කොසෙක්කේ ධන කොට්ටේ කොසෙක්කේ ඍණ කොට්ටේ කොසෙක්කේ ධන කොට්ටේ පොඩ්ඩක් මෙයාගේ කවුද මෙතන කොසෙක්කේ ඍණ කොට්ටේ අතන කොසෙක්කේ ධන කොට්ටේනේ මෙයාගේ කවුද මෙයාගේ ප්‍රතිබද්ධය වගේ එකක් නේ එහෙනම් මෙයා ප්‍රතිබද්ධය එහෙනම් හරිනෝ තේරෙනවා ප්‍රතිබද්ධය වැඩි කළා අපි දන්නවා සාන බෙදීමක් කියලා කරන්නව දෙයක් නැත්නම් ප්‍රතිබද්ධයෙන් වැඩි කළ සුළු කරන ක්‍රියාවලියකුත් තියෙනවා අපි එහෙම කරලා බලනවා මෙයා යාගේ ප්‍රතිපදේ වැඩි කරාම යම් සුළු වීමකුත් වෙනවා. මං කොසෙක්කේ ඍණ කොට්ටේ යාගේ ප්‍රතිපදේ වැඩි කරත්. ඒ කියන්නේ කොසෙක්කේ ධන කොට්ටේකින් තමයි වැඩි වෙන්නේ. කොසෙක්කේ ධන කොට්ටේ බලන්න ඉන්න. දැන් කොසෙක්කේ ඍණ කොට්ටේ කොසෙක්කේ ධන කොට්ටේකින් වැඩි කරොත් කවුරු වගේ සුළු වෙනවද? වර්ග දෙක අන්තරයක් වගේ සුළු වෙනවා. උත්තරේ ගැන අදහසක් දන්නේ නැහැ. ඉතින් කොසෙක් වර්ගයේ ඒ ඍණ කොට් වර්ගයේ උඩ තියෙනවා කොසෙක් ඒදන කොට්ටේ එකක් තියෙනවා. ඍණ එකයට සයින් නේ තියෙනවා. කොසෙක් වර්ග ඍණ කොට් වර්ග එකක් වෙනවා. හරිද? ගානපත් වෙනවා. උලිලම වෙලාව දින බලන් ඉන්න ගානපත් වෙනවා. කොසෙක්කේ ධන කොට්ටේ ඍණ එකයට සයින් එකක් තියෙනවා. අදා ගන්න බලන්න. අර තිය කරන්නව දැන්සා කොසෙක්කේ ධන කොට්ටේ වෙන්නේ වැඩි කළ බැලුවම තමයි තේරෙන්නේ. ඔව් ඒකේ හරයට දිවි මේකේ තියෙන ලවයට. එහෙම කියලා දෙයක්වත් මේකේ නෑ වගේ. ඒකේ හරයට තියෙන මේකේ තියෙන ලවයට තියෙන. ප්‍රශ්න ටිකක් තියෙනවා බලමු. මොකද කවදාත් සර්වසාමික ඍණ අයින් කරන්න කියලා ඍණ වැඩි කරන්න බෙදන්න ගන්න බෑ. පොඩි මායාවක් වගේ එකක් තමයි තියෙන්නේ පොඩි අපි හිතන්නේ නැති තැනකින් ගන්න ගිහිල්ලා තියෙන්නේ බලමු. ඔයාලගේ මේ ඉන්ස්ට්‍රක්ටිං අයියලා අර ක්විස් ගෲප් එකත් ඉතාලම ඉක්මනට වැටේ මම දැන් ඔයාලා මතක් කරපේ හොඳයි කවුරුරි මම ඒ වෙලෙම ඒලම හිටියාද මම එයාලට කිව්වා ඒක මට සෙන්සුරාද මතක් කරන්න ඉරිදා මතක් කරන්න ඒක ඔබ සෙන්සුරාද ළමෙක් නම් සෙන්සුරාද පන්තියේදී මතක් කරන්න චිට්ටයක් එවන්න නැත්නම් ගෲප් එකට දාන්න සර් ක්විස් ගෲප් එක ගැන ඉරිදා මතක් කරන්න ඉරිදා ළමෙක් නම් එතකොට හරි හරි දැන් මෙතනකම් ගාන ආවා දැන් අර ඍණ එකයට සයින් වලින් ධන එකයට සයින් හදන්න බෑ කිව්වනේ මම ධන එකයට සයින් එකක් හදලා මෙන්න මෙහෙම මේ කොසෙක්ට ලියන එකයට සයින් කියලා කොසෙක් එකට වැරද්දක් නැහැනේ කොසෙක්ට ලියන එකයට සයින් කියලා කොට්ටේ එක තියෙනවා එකයට සයින්ට ලියන්න පුළුවන් කොසෙක් කියලා අර හිතන්නේ නැති විදිහට අපි දැන් අපේ මානසිකත්වයේ විදිහට මම උත්තරයක් මැකුවා මේ ඍණ එකයට සයින් ගෙන් ධන එකයට සයින් හදන්නයි අර එකයට කොසෙක් ඍණ කොට් වලින් ධන එකයට කොසෙක් කොට් හදන්නයි තමයි හිත තිබෙන්නේ දැන් එතන එහෙම නෙවෙයි මේ කොසෙක් එකයට සයින් දානවා
මේකට සයින්ට කොසෙක් දානවා. දාගන්න බලන්න. අද හදන ගණන් ටිකේම යම් වැදගත් කරුණු තියෙන ගණන්. එහෙමින් ආපහු වටයක් ගෙදරදී බලන්න ඕනේ. හරි. මේක හැදිලා තියෙන්නේ. මේක නෑ. මේක නෑ පොඩි ඍණ ගතියක් එහෙමත් තියෙනවා. ඔය මම ඍණෙන් වැඩි කරලා ඍණ හදන්න බෑ. ඍණක් එළියට ගන්න පුළුවන්. මට ඕන මේක ඍණ එළියට ගත්තේ. මම ඍණේක එළියට ගත්තොත් මේක හැදෙනවා. කොසෙක් ඒ ඍණ කොට්ටේ වඩ ගන්නපත් වෙනවා. හරි. ඊළඟට ඔතනක හරි. දැන් ඔයා ගන්න තිය බැලුවොත් මේකේ තිබ්බේ පල්ලෙහාට කියන හරයට කොසෙක්ගේ ධන කොට්ටේ කතාවට මම මේක ආයේ මෙයාගේ ප්‍රතිපදේ වැඩි කරනවා. මෙයා ප්‍රතිපදේ කියන්නේ කවුද? කොසෙක්ගේ ධන කොට්ටේගෙන් හරය සහ ලවය දෙන්න වැඩි වෙනවා. ගන්න සුළු වෙනවා. කොසෙක්ගේ ඍණ කොට්ටයාගේ ප්‍රතිපදේ වැඩි කරොත් එක්තරා ක්‍රමයකට සුළු වෙනවා. ලවේ වෙන වැඩි වෙනවා හරය වෙන වැඩි වෙනවා. එතකොට කොසෙක් වර්ග ඍණ කොට වර්ග කියන්නේ එකයි. ගන්න තියෙනවා එකට සයින් එක. ඍණ උණ කියන උත්තරය. පැහැදිලිද? කියපු එක තේරෙනවද කියලා දාන්න බලන්න. එහෙනම් අද සරසාම ගණන් කීපයක් තමයි කතා කරේ. ඔබ යාළුවෝ කවුරු හිටියොත් හදිසියවත් මේක බලන්න අවශ්‍යලා මේක දැන් පන්ති ඉවරලා එහෙම ගෙදර එන ඔබ යාළුවෙක් ඉන්නවනේ යාට කියන්න YouTube link එකක් මේකේ තියෙනවා. ඒක ක්ලික් කරලා මේක බලන්න පුළුවන් කියලා. සයිට් එකට කොහොමත් වීඩියෝ එක දානවා. හරි එහෙනම් ඉතින් ඉවර කරමු අද දවසට. එහෙනම් හැමෝටම අයිබෝවන් සුබ රාත්‍රිය.